T නියතයි. පරිසරෝෂ්ණත්වයේ නියත ඝන සෙන්ටිමීටර් 150ක් තියෙන වහලා තියෙන කාමරයක පොඩක් ඇරපු පොඩි බඳුනක් තියලා තියෙනවා. හරි වහලා තියෙන කාමරයක විවෘත ජල බඳුනක් තියලා තියෙනවාලු. ඊට පස්සේ ඒක අහනවා අපි පාර්ශ්වීභවනීය වේගයේ උපරිම ජල ස්කන්ධය. හරිද? ඒක තමයි අහන්නේ. එතකොට මේ පළවෙනි අවස්ථාවේදී මුළු වාෂ්ප ප්‍රමාණය අපි ගණන් ගත්තොත් m කියලා මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ කියන්නේ වාත ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඊට T නියතයි කියලා දැන් අපි දන්නවනේ T නියතයි කියලා අපිට දීලා තියෙනවා. V කාමරයේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක දුරුඩ දෙයක්නේ. කාමරයේ පරිමාව නියතයි. ඒතර ඒක නියතයි. හරිද? ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ සම්තෘප්ත වෙලා තියෙනකොට C ට CIනේ සාපේක්ෂතාවයේ තියෙන දාන්න දෙන ඒ අවස්ථාවේ පිරෙන්නේ අපි සම්තෘප්ත වාෂ්ප පින්නේ මේක කියලා ගත්තොත් PS කියලා අරගත්තොත් ඊට M දැන් මෙතන තිබුණ M ප්‍රමාණය නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද ජල වඳුනක් කාමරයක් තුළ ඇරලා තියෙද්දි බහලා තියෙන කාමරයේ ජල බඳුනක් ඇරලා තියෙද්දි ජලය වාෂ්ප වෙලා යනවා. හරිද? එයා කාමරේ සම්තෘප්ත වෙනකන් ජලය වාෂ්ප වෙලා යනවා. හරිද? ඒතර ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා කාමරේ. ඒතර M කියන එක M ට වැඩි. මොකද දැන් මේ අවස්ථාවේ මෙතන තියෙන්නේ මේ වෙලාවේ කාමරේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. මෙතන තියෙන්නේ ජලය තව ටිකක් වාෂ්ප වුණාට පස්සේ. ජලය තව ටිකක් වාෂ්ප වුණාට පස්සේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. කියන්නේ භාජනයේ තියෙන ජල ප්‍රමාණය වාෂ්ප වෙලා ගියාම පරිසරයට එකතු වෙන්නේ. ඒතර බඳුනේ තියෙන ජලය වාෂ්ප වුණාම පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා. ඒ නිසා M කියන එක M ට වඩා වැඩි වෙන්නේ. හරිද? ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම දැන් තියෙන පීඩනයේ බෙදීම සම්පූර්ණ අවස්ථාවේ පීඩනය ගුණ කිරීම 100ට 100 කියලා. හරිද? ඉතින් මේ අවස්ථාවේදී 25යි සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ 100ට 100 කියන එක අපි පල්ලෙහාට ගෙනිච්චාම මෙන්න මෙහෙම එනවා. ඉතින් අපිට මේ සම්පූර්ණ වාෂ්ප පීඩනය දීලා තියෙන 2400යි කියලා. හරිද? 2400යි කියලා කියන්නේ දැන් අපි 25 බෙදීම 100 කියන එකට මේක ආදේශ කරලා ගත්තාම P නෝට් කියන එක අපිට එනවා 600යි කියලා. හරිද? ඒකට කියන්නේ මේ අසම්පූර්ණ අවස්ථාවේදී පිළිනේ. මොකද මේ තියෙන අසම්පූර්ණ අවස්ථාවනේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට දැන් මේ තියෙන අසම්පූර්ණ අවස්ථාවේදී මොකද මේ ප්‍රකාශයට අපි දාන්නේ අසම්පූර්ණ වාෂ්ප පිළිපෙන්නේ සම්පූර්ණ වාෂ්ප පීඩනය. හරිද? දැන් මේ අවස්ථාවේදී සම්පූර්ණයිනේ. මේ අවස්ථාවේදී උපරිමයට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් අපි මෙතනින් හොයාගත්තේ ඒ 600 කියලා ඒ අවස්ථාව. හරිද? ඊට පස්සේ අපි අසම්පූර්ණ වාෂ්පයට PV සමානයි nRT දානවා. හරිද? අසම්පූර්ණ වාෂ්පයට අපි PV සමානයි nRT දානවා. ඒකට අපිට ස්කන්ධය හොයාගන්න ඕනේනේ. දැන් ස්කන්ධය හොයාගන්න දැන් අපිට වෙන ක්‍රමයක් නැහැ. අපි දැන් V දන්නවා. P ත් අපි ගණනය කරලා හොයාගත්තා. R කියන එක නියතයක් මේකත් අපිට දීලා තියෙනවා. හරිද? දැන් අපිට N කියලා කියන්නේ M බෙදීම M කියන එකනේ. හරිද? ඒ කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. හරිද? ඒතර ඒකෙන් අපිට ස්කන්ධය හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා පෙනීගෙන යනවා. වෙන ක්‍රමයක් අපිට ස්කන්ධය හොයන්න නැහැ. දැන් මෙතන අහන්නේ ස්කන්ධය සම්බන්ධයක්නේ. ස්කන්ධය සම්බන්ධයක් තියෙනවා නම් අපි හොයන්න පුළුවන් දත්තයක් හොයන බලනවා ස්කන්ධයට සම්බන්ධ. ඒතර අපි මේකට ආදේශ කරාම ආදේශ කරලා බලන්න 600 වාරයක් V අපිට දීලා තියෙන 150 ඝන සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා. ඒතර අපි ඒක ඝන මීටර වලට හරව ගන්න ඕනේ. මොකද්ද අපිට දීලා තියෙන්නේ 600 කියන එක පැස්කල් වලින් දීලා තියෙන්නේ. ඒතර අපි පැස්කල් කියන එක මේකට ආදේශ කරලා ගත්තාම MT එන්න ඕනේ උත්තරේ 675යි කියලා. හරිද? 675යි ග්‍රෑම් කියලා ප්‍රමාණයක් එන්න ඕන. ඒ අපි හෙව්වේ මෙන්න මේ අවස්ථාවේදී M ප්‍රමාණය. දැන් අපෙන් අහන්නේ මේ අවස්ථාවේදී M ප්‍රමාණයක් නෙවෙයි මේකත් නෙමෙයි අපෙන් අහන්නේ වාෂ්ප වෙලා ගියපු ප්‍රමාණය. ඒ කියන්නේ වාෂ්ප වෙලා අලුතෙන් මේකට එකතු වෙච්ච ප්‍රමාණය. ඒ කියන්නේ අපි ඒක හොයන්න නම් M ගෙන් M අඩු කරන්න ඕනේ. මොකද වාෂ්ප මෙතන තියෙන වාෂ්ප ප්‍රමාණයට මෙතන වාෂ්ප ප්‍රමාණය වැඩි. දැන් ජල බඳුනක් මේව තියලා තිනවා නම් ඒ ජල බඳුනෙන් වාෂ්ප වෙලා යන ප්‍රමාණය අහන්නේ. ඒත් ඒ කියන්නේ මෙතනට දැන් එකතු වෙච්ච අලුතෙන් එකතු වෙච්ච වාෂ්ප ප්‍රමාණය තමයි අපි හොයන්න ඕනේ. ඉතින් මේකෙන් අපි ගත්තා නම් හරි. දැන් අපි M කියන එක දන්නවා. ඒක හරියටම අපිට M ගැන කිසිම අදහසක් නැහැ. හැබැයි අපිට M ට ප්‍රකාශයක් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය 125යි කියලා. ඒ වගේම අපි දන්නවා ඒක ගන්න පුළුවන් පීඩනයට අමතරව ඝනත්වය කියන ප්‍රකාශනොත්. P නෝට් බෙදීම P රෝ නෝට් බෙදීම රෝ S. හරිද? අපි රෝ කියන එක ලියන්න පුළුවන් අපිට ඝනත්වයක ස්කන්ධය බෙදීම පරිමාවනේ.
හරි ස්කන්ධයේ බෙදීම් පරිමාව. එතකොට මෙතන අපි m0 බෙදීම v මෙතන ms බෙදීම v. එතකොට මේ v ට v කැපිලා යනවා. එතකොට 25 බෙදීම 100 කියන එක සමානයි m0 බෙදීම ms ට. එතකොට අපි දැන් m0 දන්නවා m කියලා. මේක 4යි. එතකොට 4යි m සමානයි ms කියන කැපිටල් m වෙනවා. හරිද? දැන් අපි m දන්නවා 675යි කියලා. ඊට අපිට ඒකෙන් m හොයාගන්න පුළුවන්. m කියලා කියන්නේ එතන 675 වාරයක් 4. ඒතර අපි ගන්න ඕනේ m ඍණ m කියන එක. හරිද? ඒතර 675 වාරයක් 4 m. ඒකෙන් මෙයා. ඒ කියන්නේ 3යි m නේ. 4යි m ඍණ m කියන්නේ 3යි m නේ. ඒතර 3 වාරයක් 675 තමයි උත්තරේ වෙන්නේ. මේක උසුළු කරාම ඉන්න ඕන මෙන්න මේ උත්තරේ 4 වෙනි උත්තරේ.